ආයිබෝවන් යාළුවනේ පේන් ඉලෙක්ට්‍රිකල් YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මොකක්ද ඔයගොල්ලන්ට මේ පේන්නේ? බය වෙන්න එපා, මෝටර් එකක් වගේ පේනොට බෝම්බයක්වත් මොකක්වත් නෙමෙයි. මේකත් මේ ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් එකක්. මොකද්ද මේ? ඉලෙක්ට්‍රිකල් කොකනට් ස්ක්‍රේපර් එකක් මේ තියෙන්නේ. පොල් ගන්න මැෂින් එකක්. මේක ඔයගොල්ලෝ දන්නේ නැති මේක මේ චේන් එකකින් වැඩ කරන්නේ. මේක කැරකෙනකොට මේ චේන් එක මෙහෙම පිම්බෙනවා. මේක මෙහෙ දැති තියෙනවා. ඒවෙන් තමයි පොල් ගෑවෙන්නේ. ඒ වගේ අර අපි ගෙවල් පොල් ගාන රවුම් එකේම වෙන ටෙක්නොලොජි එකක්. මේකේ මේ දැති තියෙනවා. මේ අයින් වල දැති කට්ට හදලා තියෙනවා. ඒවට කැරකින වේගයට ගෑවෙනවා. හරි. ඒ කතාව පැත්තකින් තියමුකෝ. මම මේ ඔයගලන්ට පෙන්නන්න හැදුවේ මේක මේ මට ගෙවල්ලා දුන්නේ මේ වැඩ කරන්නේ නැහැ කියලා. මට ඕන වෙන්නේ ඔයාලට පෙන්නන්න මේ වැඩ කරන්නේ නැත්තේ මොකද කියලා. මේක මේ මෙහෙම නෙමෙයි එන්නේ. මේක ගලවලා මේගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ මේ ඒගොල්ලෝ මොනවා හරි පොඩ්ඩක් බලන්න දි කරගන්න පුළුවන්ද කියලා. මේ තමයි ස්විච් එක. බැරි හින්දා අරන් ඇවිල්ලා මං හිතන්නේ මේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හොඳයි. අපි පොඩ්ඩක් පැහැදිලි කරලා බලමු මොකද්ද දැන් මේකට මේ වෙලා තියෙන්නේ, මොකද්ද හේතුව කියන එක මම ඔයගලන්ට පෙන්නන්නම්. හොඳයි. ගිහින් බලමු වීඩියෝ එකට. මං කිව්වේ මේක මේ ඔයගොල්ලෝ එහෙම හිතන්න එපා වැරදියට. මේක මේගොල්ලෝ ගලවලා ගෙනල්ලා තියෙන්නේ මේ ওই විදිහට තමයි ඒක සෙට් වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. මම මේ විච්ච දේ වෙලා තියෙන දේ ඔයගොල්ලන්ට පෙන්නන. මේක මේ වෙලා තියෙන්නේ යාළුවනේ මේ බලන්නකො මේ කන්ඩෙන්සර් එක මේක තමයි මේකේ ෆෝල්ට් එක. ඒ කියන්නේ මේ කන්ඩෙන්සර් එක මේ ඇතුලේ ඔක්කොම උණු වෙලා පිච්චිලා ගිහලා තියෙන්නේ මේ තියෙන්නේ. ඔක්කොම ඒවා කොටස් මේ ලාව ගලලා වගේ එළියට ඇවිල්ලා. ඒ වගේම තව දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් මේකේ මොකුත් නේම් ප්ලේට් එකක් නැහැ. මම බැලුවා. වටේ මොකක්වත් නේම් ප්ලේට් එකක් නැහැ. ටිකක් පරණ මැෂින් එකක්. ඒ වුණාට මේකට අවශ්‍ය කරන කන්ඩෙන්සර් එක නැතුව මේගොල්ලෝ මේ කන්ඩෙන්සර් දෙකක් එකට බඩ් කරලා දාලා තියෙනවා. මේ බලන්න. මේක පහේ එක. පහ. මේක 4. ඉතින් මේ එහෙම දාලා තියෙන්නේ. එහෙම දාපුවම මේ සමහර අය හිතනවා මේක මෙතන දැන් මේක මේ පැරලල් කරලා දාලා තින්නේ. මේ පැරලල් කරලා දැම්මම මේකේ මේ කැල්කියුලේෂන් එක එක්කහුව වෙලා 5යි 4යි 9යි වගේ වැඩ කරනවා කියලා. නමුත් ඒක මේ මැග්නිටියුඩ් එකට බලපානකොට මේ විදිහට වැඩ කරන්නේ නැහැ මේ යාළුවනේ. ඒක එකකින් දක්වන ඒ ලබා දෙන බලයේ ප්‍රමාණයට සාපේක්ෂව මෙතන යම් ඛණ්ඩනය වීම ඇති වෙනවා. ඒ වගේ ප්‍රශ්න හින්දා තමයි මේ එහෙම වුණාම මේ ලොකු එකට බලපෑම් ලොකු එකට මේ මෝටරේ වයින්ඩින් එකකින් දක්වන ප්‍රතිවිරුද්ධතාවයේ මත තමයි මේ ලොකු කන්ඩෙන්සර් එකට බලපෑම ඇති වෙනවා මේ. ඉතින් මේ වෙලාවේදී මේක ගොඩක් වෙලාවට මේක දැන් මේ තියෙන විදිහට අපිට හිතන්න වෙන්නේ 5යි 4යි 9යි කියලානේ. ඉතින් මේකට මම හිතනවා 8 වගේ එකක් දැම්මනම් තනි එකක් දැම්මනම් ඇති වෙයි කියලා. මයික්‍රෝෆැරඩ් 8 විතර කන්ඩෙන්සර් එක. මොකද මේ ඕනෑමට වැඩිය ලොකු කන්ඩෙන්සර් එකක් දැම්මමත් වෙන්නේ මේ ස්ටාර්ටින් වයින්ඩින් එකේ බලපෑම නිසා මේක ඕනෑමට වැඩිය ආරෝපණය වීම නිසා කන්ඩෙන්සර් යනවා. ලොකු ඕනෑමට වඩා ඒ කියන්නේ දැන් කම්පැනි මේක වයින්ඩින් කැල්කියුලේෂන් එකේදී මේ වයින්ඩින් එකට ඕන කන්ඩෙන්සර් එක කීයද කියලා සාමාන්‍ය නේම් ප්ලේට් එකේ ගහනවා. හරිනම් නේම් ප්ලේට් එකේ මෙතන මේ එකේ ගහපුවම ඒකේ හැමදාම ගහලා තියෙනවා කැපැසිටර් එක මයික්‍රෝෆැරඩ් කීයද කියලා. ඉතින් ඔය 0.5ක් එකක් එහා මෙහා වුණාට එක ගාණක් නැහැ කියලා මේ හැම එකෙම ගාලා තියෙනවනේ. අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කියලා. මේ එතකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. ඉතින් මේක මේ කවුරුත් නැතිකමට මේ දෙකක් එකට මේ පැරලල් කරලා දාලා තියෙන්නේ. ඉතින් මෙහෙම දාන්න හොඳ නැහැ. අපි ඒකට අදාළ එකක් දාන්න ඕන ස්ටාර්ටින් වයින්ඩින් එකට සපෝට් වෙන. මේ මෝටර වල ගොඩක් වෙලාවට ස්ටාර්ටින් රනින් වෙනම දුවන වයින්ඩින් නෙමෙයි. මේවා මේ කපල් වෙලා දුවන්නේ මේ මෝටර එකට. ඒ කියන්නේ රනින් එකයි ස්ටාර්ටින් වයින්ඩින් එකයි එකම කිට්ටුවෙන් යන ගේජ් වලින් තමයි උතලා තියෙන්නේ. ඕම්ස් එකත් බොහොම පොඩි වෙනසක් තියෙන්නේ. එතකොට මේවයේ මේ එහෙම ලොකු මේවා එකක් නැහැ. මේ ස්ටාර්ටින් වයින්ඩින් එකම මේ සෙපරේට් දුවන්නේ නැහැ. එහෙම වුණාම මේ වගේ බලපෑම් ඇති වෙනවා. මොකද මේ රනින් වයින්ඩින් එකේ සපෝට් එකත් මේක රන් වෙනකොට දුවනකොට මේ નિયમિત මේ කන්ඩෙන්සර් එක දැම්මේ නැත්නම් මේ වගේ බලපෑම් ඇති වෙනවා. හොඳයි. අපි මේකට වෙන කන්ඩෙන්සර් එකක් ගෙනල්ලා මේකට හරි කියලා ආසන්න වශයෙන් ගෙස් කරලා ගන්න පුළුවන් එකක්. අපි දාමු මේවට මේ කැල්කියුලේට් කරන ක්‍රමසා විදි තියෙනවා. ඉතින් මේ වගේ එකට එහෙම ගණන් හද මීටර දාගෙන චෙක් කරලා හරිම වැලියු එක හොයාගෙන මේවා කරන්න තරම් මේක නැහැ. මේක දැන් පරණත් එක්ක අනිත් එක මේක ගොඩක් වෙලාවට කිට්ටුවෙන්
යන විදියට ඔය 8 වගේ එකක් ඇති වෙයි කියලා මට හිතෙනවා. ඒක ඉතින් අර මම එක්ස්පීරියන්ස් එකෙන් කිව්වට අනිත් අයට ඒක බැරි වෙන්න පුළුවන්. ඒකින්ද තමයි දාලා තියෙන නේම් ප්ලේට් එකේ ගහන්නේ ගොඩක් වෙලාට ඒක කැල්කියුලේෂන් හැමෝටම කරන්න බැරි හින්දා. ඉතින් මේකේ නේම් ප්ලේට් උත් නැහැ. ඒකින්ද අපිට මේ වගේ එකක් ආසන්න වශයෙන් දාලා තමයි බලන්න වෙන්නේ. හොඳයි අපි වෙන කැප් එකක් දාලා බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මම ගියා යාළුවනේ කන්ඩෙන්සර් එකක් ගේන්න මට මේ කන්ඩෙන්සර් එකක් හොයාගන්න බැරුව ගියා මේ ඉලෙක්ට්‍රිකල් ෂොප් දෙක තුනකටම ගියා මේ ඒ කියන්නේ මං හිතනවා මේ දෙක එකහුව වෙනකොට මේකට 6 හරි 8 වගේ එකක් දැම්ම නම් ඇති වෙයි කියලා ඒ වැලුව එකට තියෙන කන්ඩෙන්සර් හොයාගන්න බැරුව ගියා ඊට පස්සේ මේ මගේ ළඟ තිබ්බ 10 මයික්‍රෝෆැරඩ් 10 කන්ඩෙන්සර් එකක් දාලා මම මේක ටෙස්ට් කරලා ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේක දැන් අපි වීඩියෝ එකට ගලවපු හින්දා දැන් ඔයාලට මේක පෙන්වන්න එපා මේක පිටිලා තියෙන එක මොකද්ද දෝෂය කියලා එන්න දැන් මේක මේ මෙතන මේ ටික ඔක්කොම මේ අපි අයින් කරලා දාලා මේක මේ පැරලල් කරලා තියෙන ඉතින් මේක ඔක්කොම අපි කපලා දාලා ඉරලා මේක අයින් කරමු ඊට කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඩිජිටල් මීටර එක දාලා මේ ඩිජිටල් මීටර එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් චයිනීස් එකක් වුණත් ජපාන් එකක් වුණත් ඔයගොල්ලන්ට මේ ඩිජිටල් මල්ටිමීටර එකක් තියෙනවා මේවයි වැලියු එක ටික සාමාන්‍ය මනින්න පුළුවන් මේක 10යි කියලා ගහලා තියෙන්නේ මම මේක දැන් දාලා තියෙනවා මයික්‍රෝෆැරඩ් 20ට සිලෙක්ට් කරලා තියෙනවා. ඉතින් මේ අපි මේකෙන් බලමු කොහොමද මේක කරගන්න පුළුවන්ද කියලා. මේකේ පෙන්වන විදිය බලමු. මේ ප්‍රොප් දෙක මේකට තියලා මෙහෙම බලමු. කැල්කියුලේට් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා මේ ඕම් බන් 9.9යි 10ම වුණා. පේනව නේද? 10යි 9.0 ගන්නට කිට්ටුවට බලන්න. ඒ කියන්නේ ඒකේ ගහලා තියෙන ගානම තියෙනවා. හරි. අපි දැන් මේක කපලා මේක හදාගමු. මේක දැන් මේ දෙකම වැඩක් නැහැ. මේ දෙකම සවුත් වෙලා. අපි මේකේ කනෙක්ෂන් එක තියෙන විදිහටම ඊළඟ එකට අමුණලා බලමු. අය කලින් අමුණලා දාලා තිබ්බේ ඒවා. මේක තමයි මේ වැඩන්නේ. මේක තමයි ලයින් දෙක. මෙතන එකයි මේ දෙක වයර් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ දෙක එකටමනේ තිබ්බේ. ඒක ආය අපි වෙනස් කරන්න යන්න ඕනේ. ඒක හැමම තියන්න. මේකේ අනිත් පැත්ත. මේක අපි දැන් తాවකාලිකව සකසාගත් එක දාලා බලමු. මේක හැබැයි මම නම් හිතන්නේ මේක පොඩ වැඩි යාළුවනේ. ඒ වුණාට අර කරන්න දෙයක් නැහැ. මම ඔයගොල්ලන්ට මේක පෙන්වන්න මට දැන් ඕන හින්දා මේකට හරියන එකක් දාන්න ඕන. ඒ කියන්නේ දැන් මේක අපි බලාගන්නේ දැන් මේ 10 දාලාත් වැඩ කරනවා නම් ඉතින් 8 එකක් වුණත් දාලා බලපුවම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා නම් ඒක හරි. සමහරවිට 6 වගේ කිට්ටුවේ යන එකක් මේකට ඇති වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපිට කැපැසිටර් කීපයක් තිබුණා නම් දාලා බලන්න පුළුවන්. මොකද මේක දැන් 10 එකක් දැම්මා කියලා මේකේ වේගය වැඩි වෙන්නේ නැහැ. එකම වේගය තමයි එන්නේ. එතකොට 10 එක දැම්මත් 8 එක දැම්මත් 6 එක දැම්මත් එකම වේගයෙන් යනවා නම් එතකොට අපිට ඒක තීරණය කරන්න පුළුවන් 6 එකේදී 10 එකේදී එකම වේගෙන් වේගය අඩුවක් නැතුව යනවා නම් ඒ කියන්නේ ඒකේ හරිම ගාන 6 තමයි කියලා ගොඩක් කරලා තීරණය කරන්න පුළුවන්. කොච්චර වැඩි වුණත් එතනින් එහාට වේගය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පොඩි ටේප් කෑල්ලක් ගහගෙන චෙක් කරලා බලමු. මම කලින් වීඩියෝ එක මම ඕගොල්ලන්ට මේ heat shrinkable sleeving ගැන පෙන්නුවා. ඒවා මේ වගේ තැන් වලට දාන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම මේක දැම්මේ නෑ යාළුවනේ. මොකද මේක කන්ඩෙන්සර් එක මේකට හරියන්නේ මේකට හරියන එකක් හොයලා දාලා දෙන්න ඕන. ඕගොල්ලන්ට මම වීඩියෝ එක කරලා පෙන්නන්න හින්දා මේ ඊටු ටික මේක දාලා පෙන්නන්නේ. ඒකින්ද තමයි දැන්ට ටේප් කරලා ගැව්වේ. හොඳයි අපි දාලා බලමු. වයර් කෝඩ් එක තියෙනවා. ස්විච් එක on the off ද කියලා නම් හොයාගන්න මේක මේ විදියට තිබ්බ අන්න ඔහොම තමයි ඒක තිබිලා තියෙන්නේ. ඒක අපි පරිස්සමට දාලා බලන්න ඕන. දානකොට කොයි විදිය තියෙයි දන්නේ හරි. කරන්ට් එක දාලා බලමුකෝ.
ප්ලග් එක නම් ගැහුවා. ස්විච් එක ඕෆ් එකෙන් දාන්න තියෙන්නේ. මම ආයෙ මෙතනින් මාරු කරලා බලන්න. බලමු ආයෙ පාරක් දාලා. වැඩ. දැක්කද යාළුවනේ? පොල් ගන්න මැෂින් එක. ඒ කියන්නේ මයික්‍රෝෆැරඩ් 10 කැපැසිටර් එකට ඒක වැඩ කරනවා. ඉතින් මේ හැබැයි ඉතින් මේක වැඩිද නැද්ද කියන එක මේකේ මොකුත් නේම් ප්ලේට් එකක්වත් වැලියු එකක්වත් නැති ඉතින් අපිට හොයාගන්න බෑ. මේ නමුත් මේක අපිට 6 එකක් හරි 8 එකක් හරි දැම්මොත් ඒත් මේ විදිහටම වැඩ කරනවා නම් ඒ කියන්නේ 11 වැඩි. 11 දැම්මා කියලා තේරුමක් නැහැ. ටික දවසක් ගියාම 10 කැප් එක වැඩි නම් ඒක පුපුරනවා. ඇතුලේ අර ඇති වෙන ලෝඩ් එකේ ගබඩාව වැඩි වෙනවා ලොකු ඒවා දානකොට. එතකොට ඒක පුපුරනවා. ඒකින්ද මේ හොයාගන්න බැරුව යනවා. ඒකින්ද ලොකු ඒවා දාන්න ඒ විදිහට වැඩේ කරගන්න දිව්වට පස්සේ පුපුරනවා. මේ ඇතුලේ ලෝඩ් වෙනවා වැඩි. වැඩි වෙලා මගේ කියන්නේ මේ කොයිල් එකෙන් දෙන බලය නිසා ලෝඩ් දෙලා වැඩි වෙලා කැප් එක පුපුරනවා. ඒකට හරියන මේක දැම්මම එහෙම වෙන්නේ නැහැ. ඒ ලබා දෙන බලය ඇතුලේ කොයිල් වල හැදෙන මේ බලයට වැඩි දෙක සමානව වැඩ කරනකොට කැප් එකේ ආයු කාලය වෙනකම් කැප් එක වැඩ කරනවා. මේක නම් අවුලක් පේන්නේ නැහැ වැඩ කරනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා මේ සමහරට ඇම්පියර් 8ක විතර මේ සෝරි ඇම්පියර් මයික්‍රෝෆැරඩ් 8ක විතර කැපැසිටර් එකක් මේකට හරියයි. මේක ඉතින් හොයාගන්න බැරුව ගියා. මම ඉලෙක්ට්‍රිකල් ෂොප් දෙකකට විතර ගියා. හොයාගන්න බැරුව ගියා. දැන් මේකට නම් මේක වැඩ කරනවා යාළුවනේ. ඉතින් මේ විදිහට අපි තමයි මේව හදාගන්න වෙන්නේ. ඉතින් මේකට හරියන එකක් ගියා දැන් මේක කරන්න ඕන යාළුවනේ මේ කැපැසිටර් කීපයක් තිබ්බනම් අපි මේක හරියට බලන්න තිබුණ පරීක්ෂණයක් වගේ. ඒක දැන් මේ 10 දැම්මා. 8 එකක් දැම්මමත් 8 එකක් දැම්මම මේ වගේ වැඩ කරනවා නම් එතකොට 10 වැඩි. ඉතින් 6 එකක් දැම්මා කියන්නකො. එතකොට 6 එකටත් මේ වගේම වැඩ කරනවා නම් ඒ කියන්නේ 10ත් වැඩි 8ත් වැඩි. එතකොට 6 තමයි එකට ගොඩක් වෙලාවට හරියන්නේ. ඊට පස්සේ 6න් පල්ලෙහාට 5 විතර එකක් දැම්මොත් කමයිට මේ විදිහට ස්ටාර්ටින් එක ඔය එකපාරට ගන්න නැහැ. ඒ කියන්නේ දැන් අපි කියමු 5 එක 6 දී හොඳට මේ වගේ වැඩ කරනවා කියලා. එතකොට 5 එකක් දැම්මොත් වෙන්නේ මේ 5 දී ස්ටාර්ටින් එක මේ වගේ එකපාර ගන්න නැහැ. චුට්ටක් වෙලා ඉඳලා ගාල පොඩි හම් එකක් ගිහින් හිමින් වට 3-4ක් කරගෙන රුම් ගාලා යන්න පුළුවන්. ඒ කියන්නේ අර එතකොට තේරුම් ගන්න ඕන අපි දාලා තියෙන 5 කැප් එක මදි කියලා. ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් කැල්කියුලේට් කරලා ගන්න ඕන. ඉතින් ගෙවල් වල ඉන්න අයට ඒව කරන්න පුළුවන් කම නැහැ. ඔයාලට ප්‍රායෝගිකව මේ ඕගොල්ලන්ට මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන් වීඩියෝ තමයි මම දාන්නේ. හොඳයි යාළුවෝ. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක යනකොට. අයිත් දවසට මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් එන්න. මම අමල් සේනාරත්න. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.